හායි මචන්ලා කොහොමද? මෙන්න සිද්ධිය පචකුටාගේ සහ ට්‍රම්ප්ගේ ෆොටෝ සිද්ධිය. හරිද? මේක දාලා තින්නේ X එකේ Chief Advisor of Government of Bangladesh. ඒ කියන්නේ ඩෝබි වොෂින්ටන් මල්ලිලා මේක දාලා තින්නේ Twitter එකේ. අර බ්ලොග් ආර්ථික ඝාතක ඊලෝන් මස්ක් අත්තන Twitter එක. මෙන්න පණවිඩය. හරිද? US President Donald Trump and First Lady Melania Trump posed for picture with Bangladesh Chief Advisor Professor Muhammad Yunus and his daughter Dina Yunus during a reception hosted by the US President on September 23rd in New York. Highlight කරගන්න පුතාලා pose for picture. හරිද? pose for a picture. ඒ කියන්නේ මොකද්ද ලොබිෂින් මනලා? මේක පින්තූරයක් ගත්ත විතරයි. දැන් බලමු සිරසෙන් මොකද්ද කියන්නේ කියලා. සිරසෙන් කියන්නේ ජනපති අනුර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සුවිශේෂී හමුව. යකෝ පෝස්ට් ෆෝ පික්චර් කියන සුවිශේෂී හමුවක්ද? ඔන්න ඔහමයි මුන් ඩෝබිලගේ මොළ හොදන්නේ. ඕක තමයි බං අපි කියන්නේ සිරස වර්ධනය ගන්න ඕනේ කියලා. සිරස මොළ හොදන ඩෝබිලගේ. දැන් බලමු සිරසේ ඩෝබි වොෂින්ටන් මල්ලිලගේ ඔළුව හොදපු විදිය. ඔන්න බලපන් සිරස ඩෝබි මල්ලිලගේ ඔළුව හොදපු විදිය. බලපන් මේ නිවුස් එකේ මොකද්ද කියලා. තලපති විජයගේ දේශපාලන රැලියක තෙරපීමෙන් 34 දෙනෙක් මරුට. බලපන් රියැක්ෂන්. රියැක්ෂන් 5000 ගානක් තියෙනවා. අදම සිරස වර්ධනය කරපල්ලා. සිරස YouTube channel එක, සිරස Facebook page ඔක්කොම unfollow කරපල්ලා. මේ මැසේජ් එක ඔයාලා යන බස් එකේ, ඔයාලා යන ට්‍රේන් එකේ, ඔයාලා යන වාහනේ, ඔයාලගේ අපාර්ට්මන්ට් එකේ, ඔයාලගේ බෝඩිමේ, ඔයාලගේ ඔෆිස් එකේ, ඔයාලගේ වැඩපළේ ඉන්න වෙන ඩෝබි මල්ලිලා. ඩෝබිලට දෙන්න උත්තර මේ channel එකේ මම කතා කරනවා. ඒක නිසා channel එක subscribe කරලා like කරලා යන්න.